මැද පෙරදිග සේවය කරන මගේ ආදරණීය සහෝදර සහෝදරයන්ගෙන් පොන්චි ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් නැවතිලා මේ වීඩියෝ බලන්න. ඉතින් මේ එක්තරා රටක ගෘහ සේවිකාවක් තමන්ගේ සේවා කාලය නිම කරලා තමන්ගේ රටට යන අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී ඒ නිවසේ මැඩම්ට ඇයගේ බෑග් චෙක් කරන්න උවමනාවක් තියෙනවා. ඉතින් මැඩම් කියනවා මට ඔයාගේ බෑග් ටික චෙක් කරන්න ඕන කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ ගෘහ සේවිකාව කලබල වෙලා ඒට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. පිහි අරගෙන ඇය මේ විදිහට යකා නටනවා. ඉතින් කොහොම වුණත් අවසානයේදී මැඩම් ඒ බෑග් ටික චෙක් කරද්දී ඇය එම නිවසෙන් ගොඩක් දේවල් හොරකම් කරලා තියෙනවා. ඉතින් බලන්න මේ වගේ දේවල් ආදර්ශයට ගන්න. තමන්ගේ සේවා කාලය නිම කරලා තමන්ගේ රටට යන අවස්ථාවේ ඇයට හැකියාව ලැබුණේ නැහැ තමන්ගේ රටට යන්න. හොරකම් පැත්තක තියමු. නමුත් පිහි අරගෙන මේ විදිහට මේ දේවල් කරද්දී ඇයට ලැබුණු දඬුවම කුමක්ද කියලා අපි දන්නේ නැහැ. ඇයට අදටත් කුමක් සිදු වෙලාද කියන්නත් අපි දන්නේ නැහැ. ඉතින් කවදාවත් මේ වගේ පිස්සු වැඩ කරන්න එපා. මේ වගේ මෝඩ වැඩ කරන්න එපා. අවංකව සේවය කරලා තමන්ගේ රටට යන අවස්ථාව දක්වා අවංකව සේවය කරලා තමන්ගේ රටට යන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් නැවත වතාවක් කියන්නේ මේ වගේ මෝඩ වැඩ නම් කරන්න එපා.